Hi guys, welcome my YouTube channel. Warna Pigia. Mango Pigia. ඔන්න ඉතින් අද අපේ බබා තමයි ඔයගොල්ලන්ට වෙල්කම් එක දුන්නේ. ඔයගොල්ලන්ට මගේ බර්ත්ඩේ vlog එකේ උදේවරුේ ගත වෙච්ච විදිහ අපි ගංගාරාම ගිහපු එකේ vlog එක දාලා පෙන්නුවා. දැන් මේ දව හවස් වරුවේ අපි කට්ටියම ගියා වන් ගෝල් ෆේස් මගේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න. ඒකේ vlog එක තමයි දැන් ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා අපිත් එක්කම එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් ඉස්සල්ලාම අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙද්දිම තිබ්බ ලස්සන කෝලම් රටාවක්. මොකද බර්ත්ඩේ එකට කලින් දවසේ මගේ තිබ්බේ තයි පොංගල්නේ. ඒක නිසා ඒකට ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බ එන්ට්‍රන්ස් එක. ඊට පස්සේ අපි ඒකත් බලලා එහෙම්ම ඇතුළටම ගියා. පේයිමි බබා ඉතින් එයා කන්ෆියුස් වෙලා ඉන්නේ. ෆස්ට් ටයිම් තමයි එයා නම් ගියේ. එයා නම් කන්ෆියුස් වෙලා ඉන්නේ බලන්නකෝ එයාගේ හැපි එක. අපේ මේලි බබා නම් ගිහිල්ලා තියෙනවා වන් ගෝල් ෆේස් ඕන තරම්. ඔන්න ඉතින් අපි එස්කලේටර් එකේ මුලින්ම ෆස්ට් ෆ්ලෝර් එකට ගියා. ඉතින් හස්බන්ඩ් චුට්ටක් ඉන්න කිව්වා. ඉතින් මං ඉඳලා තමයි ආවේ. ඇවිල්ලා ඔන්න දැන් අපි ෆස්ට් ෆ්ලෝර් එකට යනවා. එදා නම් එච්චර සෙනගක් හිටියේ නෑ අපි ගිහපු දවසේ. ඉතින් දැන් ෆස්ට් ෆ්ලෝර් එකට ආවා. ගොඩම් ඉතින් තියෙන shopping mall එකක් නේ. තනිකරම තියෙන stalls තමයි. ෆස්ට් ෆ්ලෝර් එකේ. ඔන්න අපි දැන් ගියේ වටේ රවුමක් ගිහිල්ලා ඊළඟට සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න හදන්නේ. මට හිතෙන්නේ අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගියා වැඩි එතන ඇවිද්දේ නැහැ. මොකද අපේ මේලි බබාට ගේම් සෝන් එකට යන්න ඕනේ කිව්වනේ. ඒක නිසා අපි ඊට පස්සේ ගේම් සෝන් එකට තමයි ගියේ. ගේම් සෝන් එක තියෙන්නේ 3rd ෆ්ලෝර් එකේ. ඔය තියෙන්නේ මේ පාර T20 World Cup එකේ අලුත් ජර්සි එක. ඔයගොල්ලන්ට ඕන නම් මෙතනින් එලා පර්චේස් කරගන්න පුළුවන්. වන් ගෝල් ෆේස් එකේ තියෙන අලුත් ජර්සි එක. මැච් එක බලන්න යන්න ඉන්න රංගිලා මල්ලිලා අයියලා අක්කලට ගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ අපේ හස්බන්ඩ් ඒකත් බලලා ඊළඟට අපි යනවා උඩට. ඔන්න දැන් අපි ගේම් සෝන් එකේ ඉන්නේ. ඔන්න ඔය ගේම් එක මම try කරා ඒ වුණාට කරගන්න බැරි වුණා මට. බෝලේ එන බර යකඩයක් වගේ. ඔය රෝ එක දිගේ යවලා උඩට යවන්න තමයි තියෙන්නේ. මට බැරි වුණා ෆස්ට් එක නම් ට්‍රයිල් එකක් දෙන්න ඒගොල්ලෝ. ඊට පස්සේ සෙකන්ඩ් ෆස්ට් try එක මම පරාද වුණා. ඊට පස්සේ අපි ගියා ට්‍රේන් රයිඩ් එකක් බලන්නකෝ. මේ එයිමි කන්ෆියුස් වෙලා ඉන්නේ. මේ ට්‍රේන් රයිඩ් එක නම් එක්කෙනෙක්ට 500යි. අපි 3 දෙනෙක් ගිය නිසා 1500ක් අත්තා. වටේ රවුන්ඩ් දෙකක් එක්කන් ගියා. නේද බබා? ඔයාට මොකද හිතුනේ ට්‍රේන් රයිඩ් එක ගැන? මට හිතුණා යන්න. ඊට පස්සේ අපි ගියානේ. ඊට පස්සේ අපි ගියා. අපි ට්‍රේන් එකේ ගිහිල්ලා එනකන් හස්බන්ඩ් ඉතින් සෙල්ලම් කරලා ගේම්ස් ප්ලේ කරලා. අපේ ලොකු බබා තාම නිදි නෑ. එයාගේ සද්ද ඉතින් ඔයගොල්ලන්ට ඇහෙයි. ගණන් ගන්න එපා. ඊට පස්සේ අපි ගිහිල්ලා ගේම් සෝන් එකේ ටෙඩි බෙයාස්ලා ගන්න එක try කරා. ඒක කරගන්නත් බැරි වුණා. ඊට පස්සේ අපි ගියා කොහෙද ගියේ? බලන්නකෝ කොහෙටද යන්නේ කියලා. ඔන්න දැන් ට්‍රේන් රයිඩ් එක ඉවර වුණා ඔතනින්.
එතනින් ඉවරයි. ඕගොල්ලන්ටත් ඉතින් ඕගොල්ලන්ගේ බබාලා වරන් යන්න පුළුවන් මෙතනට. එතන සෙල්ලම් කරන්නම් ඉතින් ගොඩක් දේවල් අඩුයි. ඊට පස්සේ අපි දැන් බහින් බැස්සා. ගෙලින්ම අපි මෙතනින් ගියා ෆුඩ් කෝට් එකට. ෆුඩ් කෝට් එකට ගිහිල්ලා අපේ මේලි බබාට පිට්සා ඕනේ කිව්වා. ඊට පස්සේ යාට පිට්සා එකකුත් අරගෙන ඊට පස්සේ අපිත් ඔතනින් කණ්ඩ ගියාට කණ්ඩ බැරි වුණා. අපේ චූටි ගර්ල්ට චූටි අකර තැබ්බයක් වුණානේ. ඊට පස්සේ අපි ආවා ඒ ගෙදර දාලා ඩයිනමෝ ගියා. එතනින් පීට්සා අරගෙන ඩයිනමෝ ගියා. ඊට පස්සේ පීට්සා එක දානකන් ඉතින් හිටියා එදා ටිකක් සෙනග වැඩි දවසක්. ෆුඩ් කෝට් එකේ නම් ගොඩක් සෙනග හිටියා. පේනව නේද අපේ චූටි ගර්ල් ඒමි බබාගේ වැඩ. එයා ඉතින් කොහේ ගියත් hina වෙවි වටපිට අයත් එක්ක දඟල මේ මේලි බබත් එහෙම තමයි. බලන්නකෝ මේලි බබා පේනව නේද එයා කරන වැඩේ. එයා ඉතින් ඕවා තමයි කරන්නේ. ඊට පස්සේ ඉතින් අපි ඒකත් අරගෙන ගෙදර ඇවිල්ලා චූටි ගර්ල්ව තියලා ඩයිනමෝ ගිහිල්ලා එතනින් කාලා 11 විතර වෙනා ගෙදර එද්දී ඊට පස්සේ කාලා බීලා ගෙදර ආවා. ඉතින් ඔයගොල්ලන්ට තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න පුළුවන්. තව ඉස්සරහට මම ලස්සන වීඩියෝස් දානවා. ඔයා බලන්න පුළුවන්. ඒක නිසා මගේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. bye